සුබ දවසක් ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ අනුහස් ටෙස්ට්බුක් YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා notification button එක all දාගන්න. මම මේ වීඩියෝ එකෙන් ගෙනාවේ ඔයාලගේ phone එකේ speed එක වැඩි කරගන්නේ කොහොමද කියලා. ඉතින් මේකට පොඩි setting එකක් විතරයි හදාගන්න තියෙන්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා. මුලින්ම ඔයා phone එකේ setting app එක open කරගන්න. setting app එක open කරගත්තට පස්සේ ඔයාගේ about phone කියලා ඇති setting එකක්. ඉතින් මේකේ නම් තියෙන්නේ system management වල තමයි about phone එක තියෙන්නේ. ඉතින් මේක phone එකට වෙනස් වෙන්න පුළුවන් තියෙන තැන. මෙතනට ගියාට පස්සේ ඔයා මේක පොඩ්ඩක් පල්ලෙහාට යද්දි software version කියලා එකක් තියෙනවා. අන්න ඒක කීප වතාවක් ටච් කරගෙන ඉන්න. කීප වතාවක් ටච් කරන්න ඕනේ. ඉතින් මේක ආය වතාවක් හත් වතාවක් විතර ටච් කරුවාම මේ වගේ මැසේජ් එක යටින් වැටෙනවා. ඊට පස්සේ ඔයා මෙතනින් බෑක් වෙලා යටට යද්දි ඔයාට අලුත් setting එකක් බලා ගන්න පුළුවන් developer option කියලා. ඉතින් මේක උඩ එකපාරක් ක්ලික් කරගන්න. ඊට පස්සේ මෙතන developer option කියන එක ගාව ටික් එකක් තියෙනවා. ඒ ක්ලික් කරන් ඊට පස්සේ මෙතන okay ඒක දෙමු. ඊට පස්සේ මෙතනින් පොඩ්ඩක් පල්ලෙහාට යනකොට ඕගොල්ලන්ට හදා ගන්න ඕන setting ටික. ඉතින් මම මේ setting හදා ගන්න විදිහටම ඔයාලා මේ setting ටික හදා ගන්න. ඉතින් මේ විදිහටම ඔයාගේ phone එකේ setting ටික හදා ගන්න. ඊට පස්සේ තව ටිකක් මේකේ පල්ලෙහාට යනකොට ඔයාට බලා ගන්න පුළුවන් force for MSAA කියලා. අන්න ඒක උඩත් ඔයා ක්ලික් එක දා ගන්න ඕනේ. ඒක උඩ ක්ලික් එක දාගන්න. ඊට පස්සේ ඔයාගේ phone එකේ setting ටික හදලා ඉවරයි. ඉතින් ඔයාගේ phone එකේ speed එක වැඩි කරගන්න පුළුවන් මේ setting ටිකෙන්. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් like කරන්න, comment එකක් දාගන්න.